සාදරයෙන් පිළිගන්නවා මගේ Road Talk YouTube channel එකට සියලු දෙනාම. ඔන්න යාළුවනේ අදත් මම අරන් ආවා ලස්සන වීඩියෝ එකක් ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න. ඉතින් යාළුවනේ රැකියාව කරන අතරතුර අපේ රැකියාවේ තියෙන කටුක බව අමතක කරලා සිනහමුසු මුහුණින් අපි රැකියාව කරන විදිය තමයි මම ඕගලන්ට අද පෙන්වන්න යන්නේ. ඇත්තටම අපි ඉදිකිරීම ශාස්ත්‍රයේ තමයි රැකියාව කරන්නේ. ඉතින් යාළුවනේ සීත කාලට රස්න කාලට ඒ දෙකටම අපිට මුහුණ දෙන්න සිද්ධ වෙනවා. ඉතින් ඒක සුන්දර විදියට හිතට අරගෙන රැකියාව කරන විදිය තමයි මම අද ඔයගලන්ට පෙන්වන්න යන්නේ. හරි අපි යම් වීඩියෝ එකට channel එක subscribe කරලා like එකක් දාන්න. හරිද? right. Romania දෙන්නක එකක් දානවා බාබකියු කරනවා. Barbecue amore, barbecue. Bana, c'è il Cristo tutta la flacchera. Whisky, sweet Che sardi e poi già sopra ce l'ho non so faccio. right සුපිරි බාබකියු පාරක් දාන්න යන උරුමත් එක්ක වැඩ කරන ගමන් මේක තමයි ඉතින් ආතල් එක. Gatta mai coccare. ඕගොල්ලෝ බලන ඇති යාළුවනේ මම දැන් මේ මොකද්ද කරන්න කියලා. ඇත්තටම වැඩට ඇවිල්ලා මේවා කරන්න පුළුවන්ද? ඔව් ඉතින් අපි උදේ 7:00 වෙද්දි වැඩ කරන ස්ථානයට අනිවාර්යෙන් එන්න ඕනේ. අපිට ට්‍රාන්ස්පෝර්ට් දෙනවා මේගොල්ලෝ. ඉතින් ඒකින්ද 7:00 වෙද්දි එන්න අපිට ප්‍රශ්නයක් නැහැ. හැබැයි ඉතින් වැඩ පටන් ගද්දි ටිකක් වෙලාව යනවා. ඉතින් එහෙම උදෙන්ම ආවම මේ හරි සීතලයි. රුමේනියාවේ ඉන්න කෙනෙක් නම් දන්නවා පාන්දර 7:00ට කොහොමද කියලා. ඉතින් බලන්නකො යාළුවනේ වැඩ නැතුව මෙහෙම ඉන්නකොට අපිට සීතල දැනෙනවා වැඩි. වැඩ කරන වෙලාවට මෙච්චර අපිට සීතලක් දැනෙන්නේ නැහැ. ඉතින් මේ විදියට තමයි අපි කාලය ගෙවා ගන්න වැඩ කරන වෙලාවට. බලන්නකො යාළුවනේ දෙපැත්තෙම තියෙන ඝන කැලයක්. මේ ගස්වල කොළ නැහැ. සීත කාලේ හින්දා කොළ හොඳටම හැලිලා තියෙන්නේ. මේක රක්ෂිතයක්. ඉතින් වැඩ නැති වෙලාවට මේ වගේ පුංචි වීඩියෝ එකක් කරන්නත් අමතක කරන්නේ නැහැ. මොකද ඒ අත්දැකීම ඕගොල්ලොත් එක්ක බෙදා ගන්න ඕනි හින්දා. ඇත්තටම යාළුවනේ මේ රැකියාවේ හින්දා මට මේ වීඩියෝ කරගන්න හරි ලේසි ලස්සන තැන්. මොකද අපි එකම තැනක නෙමෙයි රැකියාව කරන්නේ. අපි හැම තැනම යන්න ඕනේ. ඉතින් එතකොට ලස්සන දේවල් මට වීඩියෝ කරගන්න ලැබෙනවා. ලස්සන අත්දැකීම් මට හම්බ වෙනවා. ඉතින් ඇත්තට මේවා ඔයගොල්ලොත් එක්ක බෙදා ගන්න කැමති හින්දා තමයි මම මේ channel එක කරගෙන යන්නේ. රක්ෂිතයක්. බලන්නකො මේ ගහලා තියෙන බෝඩ් මොනවාද කියලා. ඕගොල්ලන්ට කියවන්න බෑනේ නේ. මටත් කියවන්න බෑ තමයි. ඉංග්‍රීසියෙන් තිබුණාට මේගොල්ලෝ මේ වචන શબ્ද කරන විදිය වෙනස්. නේද ගස්වල කොළ නැහැ. සීත කාලේ ඉඳන් කොළ ඔක්කොම හැලිලා තියෙන්නේ. මෙතනින් තමයි ඇතුල් වෙන්න තියෙන්නේ. සීත කාලේ ඉවර වෙද්දි ඉතින් මේ වගේ ලස්සනට කොළ ඇවිල්ලා කොළ පාටට තියෙනවා. බලන්නකෝ අපේ යාළුවෝ මොනවද කරන්නේ කියලා. දැන් මේ දවල්ට කෑම කන්න තමයි හදන්නේ. ඉතින් සීතල වෙච්ච කෑම රත් කරගන්නේ මෙන්න මේ විදිහට තමයි. බලන්නකො ටිකක්. මේක ටිකක් අවදානම් වැඩක්. නිකන් හරි ගින්දර ගියොත් කැලේ හැමතැනම ගිනි ගන්න පටන් ගන්නවා. බලන්නකො කෑම එක එහා පැත්තෙන් තියලා තියෙන්නේ කොටයක් උඩ. මේ පැත්තෙන් ගිනි ගොඩක් ගහලා. ඔය කෑම එක ටිකක් රත් කරගන්න. රත් කරගෙන තමයි ඉතින් කන්න ගන්න. ඇත්තම යාළුවනේ
කටුක අත්දැකීමක් වුණත් දැන් මේ විදිහට අපි වැඩ කරගෙන යද්දී අපිට ඇත්තට මේක සුන්දරයි. බලමුකෝ කවුද මේ වාහනේ ඇතුළේ ඉන්නේ කියලා. මෙන්න ඉන්නවා පැතුම්. සීතලින්ද වාහනේ ඇතුළට වෙලා ඉන්නවා. මේ ඉන්නේ රුමේනියාවේ අපේ යාළුවෙක්. කෑම කනවා. වයස අවුරුදු 60කට කිට්ටුයි. හැබැයි කොල්ලා වගේ වැඩ. දා. බලන්න යාළුවෝ ඉතින්. අද සීතල වෙලාවක් තමයි මේක. ලොකු ගිනි ගොඩක් ගහලා තියෙන්නේ. හැබැයි ඉතින් සීතල නැති කරගන්න විතරක් නෙවෙයි මේ ගිනි ගොඩ ගහලා තියෙන්නේ. ඉතින් අපේ කට්ටිය ගේනවා ඌරු මස්, බැටළු මස්. ඉතින් අපේ කට්ටිය බාබකියු දාන්නත් අමතක කරන්නේ නැහැ. මේ කට්ටිය බාබකියු දාලා අපිට ඉතින් කන්න දෙනවා. ඇත්තට ඒක හරිම සුන්දරයි. වැඩ කරන ගමන් මේ වගේ දෙයක් කරගෙන යනකොට අපේ රැකියාවේ තියෙන කටුක බව අපිට ඉබේටම අමතක වෙනවා. බලන්නකෝ යාළුවනේ මේ තියෙන ඌරු මස්. මම දැන් මේ කෝටුවක ගහලා උච්ච ගන්න තමයි හදන්නේ. හැබැයි ඉතින් මේ ගිනි ගොඩ තව ටිකක් හොඳට පත්තු වෙනකන් ඉන්න ඕනේ. මොකද නැත්තම් දුම් රහ ගන්නවා. පේනවනේ. මේක තමයි පාර දිගේ අපේ ජීවිතේ. ඉතින් යාළුවනේ මේ ඉදිකිරීම් ශාස්ත්‍රයේ රැකියාවන්ට ආවම මේ වගේ අත්දැකීම් මොන තරම් හම්බ වෙනවා. මේ තමයි අපි ගිනිමනේ ගාලා බාබකියු දාගත්ත. මේවා නම් මේ ඌරු මස්නේ බැටළු මස්. ඔසේ ජස්තිනා. හරි මරදයි. පාන් කැල්ලක් එක්ක. මම බැටළු මස් පළවෙනිව තමයි හැබැයි කන්නේ මම. අවුලක් නැහැ ඌරවගේ තමයි. හරි බලයි. රස නියමයි. තව මස් කෑව ළඟට කියනවා. වායා. වායා බොන් වායා. ඉනිමර ගහලා බාබකියු දාලා. ඔයා මේකට මෙහෙම තමයි ඉතින් මේ අපි ඉතින් වැඩ කරන වෙලාවට මේ විදිහට තමයි ඉතින් අපි සීත කාලේ කෑම වීම රත් කරගෙන කන්නේ. ආගල කලබල. හරි බලයි. හරි බලයි.